තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ යහපත් ප්‍රභාමත් පුජ්‍යලයක් හැටියට ජීවත් වන කෙනෙකුට ඒ පුජ්‍යලයාගේ ජීවිතය තුළ සුරැකිව තබාගත යුතු ඒ තමන්ගේ ජීවිතය ප්‍රභාමත් වන කාරණා පහක් දේශනා කරලා තියෙනවා. පංච සික්ඛාපද සූත්‍රයේදී මේ කාරණාව දේශනා කරන්නේ. අපිට එය අඳුන්වලා දුන්න මිහිඳු හාමුදුරුවෝ අපිට පැහැදිලි කරලා දුන්න පංචශීලය කියලා ඒ කාරණා පහ. මේ ලෝකයේ මිනිස්සු වර්ග හතරක් ඉන්නවා. ඇතැම් අය පංචශීලය සමාදන් වෙනවා. පංචශීලය අනුව ජීවත් වෙන්නේ නැහැ. ඇතැම් අය පංචශීලය අනුව ජීවත් වෙනවා. පංචශීලය සමාදන් වෙන්නේ නැහැ. ඇතැම් අය පංචශීලය සමාදන් වෙනවා. පංචශීලය අනුව ජීවිතය සරස ගන්නවා. ඇතැම් අය පංචශීලය සමාදන් වෙන්නෙත් නැහැ. ඒ අනුව කටයුතු කරන්නෙත් නැහැ. මෙන්න මේ කොටස් හතර ගත්තයින් පස්සේ මේ කොටස් හතර තුල සමස්ත බෞද්ධ ආගමික අබෞද්ධ පිරිස නිරාගමික පිරිස සහ වෙනත් කියන සියලුම අය අන්තර්ගත වෙනවා මිනිස්සයෝ හැටියට. මිනිස්සයෝ හතර වර්ගයකට බෙදලා වර්ග කරලා මේ දක්වන ප්‍රකාශනයෙහි අපිට දකින්නට ලැබෙනවා ශ්‍රී ලංකාව සුවිශේෂ වශයෙන්ුත් ලෝකය සාමාන්‍ය වශයෙන්ුත් ගත්තහම ලෝකේ ජීවත් වන මිනිස්සු මේ ගොඩවල් හතරෙන් එකකට අනිවාර්යයෙන්ම වැටෙනවා කියලා. දැන් ඔය යුරෝපීය රටවල් ගත්තහම විශේෂයෙන් ප්‍රංශය වගේ රටක් ගත්තහම ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින්ම පැහැදිලි කරලා තියෙන්නේ අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මේ රට කියලා. ඇත්තටම ඒ වගේ රටවල් වලට කියන්නේ ගිහියන්ගේ රටවල් කියලා. එයලා කනවා බොනවා ඇවිදිනවා අනුන්ට හිංසාවක් නැතුව ජීවත් වෙනවා. පංචශීලයෙන් සුරක්ෂිත නොවන සමාජතල වල පංචශීලයෙන් ආරක්ෂා නොවන සමාජවල පංචශීලය වෙනුවට තියෙන්නේ නීතිය. නීති ගරුක වීම. නීතියට අනුගත වීම. නීතියට යටත් වීම. නීතිය ඉහළින් තබාගෙන. පංචශීලය නොදන්න පංචශීලය සමාදන් වෙන්නේ නැති පන්සිල් අනුගමනය කරන්නේ නැති පන්සිල් වලට අනුගතව ජීවත් වන පිරිසක් ඉන්නවා කියලා අපි මුලදී සඳහන් කර පිරිස තමයි මේ. ඒ රටවල පංචශීලයෙන් ශික්ෂිත වෙන්නේ නැතුව නීතියෙන් ශික්ෂණය වෙනවා. නීති ගරුක වෙනවා. නීතියට අවනත වෙනවා. ඒ රටවල නීතිය සකස් වෙලා තියෙනවා කෙනෙකුට නීතියට හොරෙන් වැඩ කටයුතු කරන්න බැරි විදියට. ඒක නිසා නීතියට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ගරු කරන්න සිද්ධ වෙනවා. දැන් අපේ රටවල් වල කහයිර කපාගෙන යන්නේ කහයිරෙන් කහයිරේ ඉස්සර කරන්නේ අපේ රියදුරු මහත්තුරු ඒ අය
ඒක වැරදක් හැටියට නොදැන නෙවෙයි. කහයිරේ යන මිනිස්සෙක් හිටිද්දිම කහයිර කපාගෙන වාහනේ ඉස්සර කරනවා කියන එක වරදක් කියන එක දන්නවා. හැබැයි වරදක් කියන එක දැනගෙනත් එහෙම කරන්නේ එතන පොලිස් කාර්යයක් හිටියේ නැති හින්දා. ඒ කියන්නේ ඒකෙන් අපේ පේන දෙයක් තමයි අපේ රටේ නීතිය තියෙනවා. හැබැයි නීතියේ ක්‍රියාත්මක වීම අතින් එක එක්කෙනාට එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් මට මතකයි පහුගිය දවසේ අපේ කෙටි කතා නායකතුමා බීලා ගිහිල්ලා තැනක අහුණා කියලා. හැබැයි පොලිසියත් එතෙන්ට ආවා. පොලිසියයත් මේක දැක්කා. මේ පුජ්‍යලයත් අඳුනගත්තා. හැබැයි එයා හිටියේ බීලාද නැද්ද කියලා කියන එක හෙව්වේ නෑ. ඒක අපි දන්නෙත් නෑ. කට කතාවල තියෙන එක තමයි මේ කියන්නේ. ඉස්පිරිතාලෙත් ගියා. ඒත් නෑ. ඊටත් පස්සෙන්ද මේක චෙක් කළා කියලා කියනවා. එතකොට අපේ රටේ අපේ සාමාන්‍ය මිනිස්සුන්ට අපේ රටේ තියෙන පංචශීලය පිළිබඳවත් ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා. අපේ රටේ තියෙන නීතිය පිළිබඳවත් ගැටලුවක් මතුවෙනවා. නීතියේ ක්‍රියාත්මක වීමේදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී සැමට එකසේ කියා කිව්වට එය එසේ වෙන්නේ නැහැ කියලා සාමාන්‍ය මිනිස්සු කියන්න පටන් ගන්නවා. ඉතින් කොහොමද රටක් ගොඩනගන්නේ? ඉතින් කොහොමද රටක් හදන්නේ? ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ? ඉතින් කොහොමද මිනිස්යන්ගේ මොරාල් එක ආධ්‍යාත්මය සකස් කරන්නේ? ඒ කියන්නේ එහෙම බෑ. රජුන් අදිමිටුවත් වෙති මැතිඳෝද එපවත් දැක උන්ගේ පවත් බමුණු ගහපතියෝද ගනිත්. අධම්මික රාජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ කාරණාව රටේ ඉන්න රජ්ජුරුවෝ රටේ ඉන්න ප්‍රධානියා අධාර්මික වෙනකොට දැන් ඉස්සර නම් රටේ ප්‍රධානියා කියලා කිව්වේ රජ්ජුරුවන්ට. දැන් රටේ ප්‍රධානියා කියලා 3 දෙනෙක් ඉන්නවා. පළවෙනිය තමයි ජනාධිපතිතුමා. දෙවෙනිව තමයි ජනාධිපතිතුමාගේ අනසකත් එක්ක ක්‍රියාත්මක වන රාජ්‍ය නීතිය. අනිත් එක පාර්ලිමේන්තුව. විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ කියලා අර එදා රජ්ජුරුවන්ගේ ගාව තිබුණු බලතල 3ම සියල්ල එකක් කොට රජ්ජුරුව ගාව තිබුණු එක අද ඒක 3 පැත්තකට බෙදලා තියෙනවා. ව්‍යවස්ථාදායකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිවැරදි ක්‍රමය කියනවා. එතකොට විධායකය පවත්න්නේ මහජන කැමැත්ත අනුව පත්වන පාලකයා. එයා අවුරුදු 5කට හෝ 6කට පත් වෙන්නේ. සමහර අය 5කට 6කට පත් වුණාම මැරෙනකම් ඉන්න කියලා හිතාගෙනත් ඉන්නවා. ඒ වුණාට 5න් යන්න වෙනවා. සමහර අය අපි මේ අවුරුදු ගාණක් මහන්සි වෙලා මේ බලය ගත්තේ දාලා යන්නද කියලාත් අහනවා. එහෙම ඇහුවත් දාලා යන්න වෙනවා. ව්‍යවස්ථාදායක ඊගාවට අධිකරණය. එතකොට මේ කොටස් 3 තමයි රටක නිවැරදිම රටක් ගොඩ නගන්න ඕන නම් තියෙන්න ඕනේ. රටක් ගොඩ නගනවා නම් ප්‍රධාන වශයෙන් සැමට එක ලෙස පවතින නීතිය, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීතිය, ඒ අනුව කටයුතු වෙන්නට ඕනේ. අද සමහර වෙලාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා එකක්, ක්‍රියාත්මක වෙන්නේ තව එකක්. දැන් අපි දකිනවා ත්‍රිකුණාමලේ කිසියම් සිද්ධියක් සිද්ධ වුණා. ඒ වෙලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා බුදුදහම සුරක්ෂිත කර ආරක්ෂා කිරීම රජයේ වගකීමක් කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේක එන්නේ සුද්ධකෙන්. සුද්ධ නරක නැහැ කළු සුද්ධට තරම්.
සුද්ධ පාලනය කරනකොට සුද්ධ එදා ඒක දැම්මා. ආගම රකින්න ඕන කියලා. බණ්ඩාරනායක මැතිනි ජනරජ ව්‍යවස්ථාව කරනකොට ඒක දැම්මා. ජේ.ආර්. ජයවර්ධනට කට්ටිය බැන්නට එයා ඒක දැම්මා. ඒක තමයි මේ තියෙන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සුද්ධකෙන් පටන් ගත්තේ.